Windows 10 ISO file එක official Windows website එකෙන් download කරගන්න කියලා. ඔයාලා මොකක් හරි browser open කරනවා. ඒක වල search කරනවා Windows 10 ISO download කියලා. ඒකට මේ terminal link එකට යන්න ඒක තමයි official site එක. ඒකට ඊට පස්සේ අපිට මේ වගේ තමයි පෙන්නන්න මුලින්ම මේ Windows 10 update එක විතර download කරගන්න කියනවා. කියන ISO file එක මේ update file එක විතරයි. ආයි කියන මෙතන create Windows 10 installation media file එක download කරගන්න කියලා. දැන් ඉතරයි තියෙන විතර ISO file එක download කරන option එක නැහැ. ඒක අපි කරන්න ඕන. එතන site එක කොතන හරි right click කරලා මෙතන යටම තියෙනවා මේ inspect කියලා. ඒක උඩ පාරක් click කරන්න. ඊට පස්සේ මෙතන settings icon එකට එහා පැත්තේ අපිට dot එකක් තියෙනවා. එතන එක පාරක් click කරන්න. ඊට පස්සේ මේ open drop down එකේ අපි යටට යනකොට more tools කියලා තැනක් තියෙනවා. එතන mouse එක ඊට පස්සේ මේ පැත්තෙන් තව drop down එකක් යටට වෙනවා. ඒක යටට යනකොට මෙතන තියෙනවා network condition කියලා. ඒක උඩ පාරක් click කරන්න. ඊළඟට මෙතන යටට යනකොට මෙතන තියෙනවා user agent කියලා තැනක්. ඒ user agent කියන ඉස්සරහින් තියෙනවා use browser default කියලා තැනක්. එතන මේ tick එක අයින් කරගන්න එක පාරක් මේ tick එක උඩ click කරාම tick එක අයින් වෙනවා. ඊට පස්සේ මෙතන අපිට open වෙනවා මේ වෙනම එතන යට නිකන් drop down එකක් වගේ. එතන එක පාරක් click කරන්න. ඊට පස්සේ මෙතන අපිට වෙන්නවා මේ වෙනම ටික මේ Android, BlackBerry, Chrome, Firefox වගේ මේක මේ BlackBerry කියන section එකේ මේ තුනක් තියෙනවා. BlackBerry VB10, BlackBerry 2.1 තව එකක් තියෙන මෙතන මේ තුنين කැමති එකක් set කරගන්න. මම දැන් අවසානයේ select කරනවා. ඒක select කරනකොට මේක පාරක් click කරාම හරි අවසානයේ ඊට පස්සේ අපි ආපහු අපේ page එක මෙතනින් reload කරගන්න ඕන. ඊට පස්සේ මෙතන cut කරලා දාන්න. page එක මේක reload කරාම දැන් අපිට පේනවා download Windows 10 මේ ISO file එක download කරන්න පුළුවන් කියලා. මෙතන Windows 10 multi edition කියන එක select කරන්න. ඊට පස්සේ confirm කියන එක click කරන්න. ඊට පස්සේ අපිට එනවා මෙතන select language එක. අපි download කරන එක language එක තෝරන්න. මෙතන තෝරන්න English United States කියන එක. ඒක තෝරලා ඊට පස්සේ ඒක confirm කරාට පස්සේ මෙතන අපිට එනවා මේ කෙලිම ISO file එක තියෙන download කරගන්න තියෙන ඊට පස්සේ මෙතන link එක valid දෙන්නේ මේ 24 විතර කියලා තියෙනවා. 24 තුලද අපි මේක download කරගන්නවා. ඊට පස්සේ 32 bit 64 bit තියෙනවා. එතන ඉතින් ගොඩක් වෙලාවට අපි use කරන 64 bit 32 bit use කරන්නේ නිතරම දැන් කට්ටිය 64 bit කියන එක මේක පාරක් click කරාට පස්සේ මේ විදිහට download කරන්න වෙනවා. දැන් මම මේ IDM download manager එකෙන් download කරලා නැත්නම් normal මෙතන Chrome එකෙන් මොනවද download කරනකොට download කරන විදිහට අතන 64 bit කියන එක click කරපුවම download වෙනවා. එතන start දීපුවම මේක download වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට තමයි අපි official Windows 10 ISO file එක Windows වලගේ මේ official site එකෙන් download කරගන්නේ. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. වීඩියෝ හොඳ නම් like එකක් දාන්න. තව කෙනෙක්ට දැනගෙන share කරන්න.